සුබ අලුත් අවුරුද්දක් වේවා. රූවරුණා පද බඳනා සිත සනසා දෙතුනලවා හිරු මගුලට හිනහෙන්නයි. රූවරුණා පද බඳනා සිත සනහා දෙතුනලවා හිරු මගුලට හිනහෙන්නයි. චීන දේශයේ ඉඳන් චීනයේ ඉඳන් 2025 අලුත් අවුරුද්ද සමරන්න තමයි මේ හදන්නේ. සීෂුවාන් 2025 අවුරුදු දානය පටන් ගන්න හදන්නේ. සීෂුවාන් යුනිවර්සිටි එකේ ආචාර්ය උපාධිය හදාරන, සීෂුවාන් යුනිවර්සිටි එකේ මාස්ටර්ස් උපාධිය හදාරන, සීෂුවාන් එකේ බැචලර්ස් හදාරන බැචලර්ස් ගොඩක් ඇවිල්ලා ඉන්නවා මෙතන. එතකොට ශ්‍රී ලාංකිකේ ඔක්කොම එකතු වෙලා ලස්සන අවුරුදු උත්සවයක් කරන්න යන්නේ. එහෙනම් අපි යන් ගේම් වලට. රයිට් තරේදෝ අපි බලමු තරේදු වලියට හැදියන්නේ කොහොමද? ඔයා හයියෙන් කතා කරමු. මං ඉන්න පැත්තවට කියන්නේ නියමයි. ඔබට පේනවා? හරි තව යන්න. ළඟටම යනවා. තව ළඟටම යනවා. ආසන්නයි. රයිට් අපේ අවුරුදු උත්සවයේ භාණ්ඩාගාරික මහතා මෙන්න තරගයට ඉදිරිපත් වෙලා තියෙනවා. හරිද? හරි. තරගය පටන් ගන්න පුළුවන්. බලමු අපි චින්තන රවින් අලියට හැතියන්නේ කොහොමද කියලා. රයිට් ආඩ යන්න තියෙන්නේ. මේ කාට හරි මට කියලා දෙන්න පුළුවන් නේ? පුළුවන්. ඔයාලට කොහොම කෙලින් යන්න. රයිට් නෑ තව දුර යන්න තියෙනවා බං මනින්න දෙයක් නෑ. රයිට් කොහොම යන්න තියෙන්නේ? නියමයි. මාර්ගය පැහැදිලි. තාසන්නයි. පොඩ්ඩක් යන්න ඕනේ. තාසන්නයි. අල්ලන්න බෑ. ඇල්ලුවොත් තමයි අපි ගන්නෙ. ඇල්ලුවොත් එතන තමයි අපි අප්ප කියලා ගන්නෙ. තාසන්නයි. වමට බෝ වයිෆ් ගේ හිටව ගන්න බෑ. කඩගාවින් දීපරේ හොඳම හිනාවට සහභාගී වෙන තරගකරුවන් යොහන්නගේ ඉස්සරහට එන්න. අපි දන්නවා ගොඩක් නොමිනේෂන්ස් තියෙනවා මේ තරගෙට. හොඳම හිනාව. ප්‍රථම තරගකරු වෙනවා. හිනාවලා වරුදු නෑ. ඒ හිනාවේ. රයිට් මේක ප්‍රථම තරගකරු ඇවිල්ලා ඉන්නවා හොඳම හිනාව තරගයට. මල්ලි බොහොම ස්තුතියි. දෙවන තරඟ කරලා අපි ආරාධනා කරනවා. මම හිතන්නේ කාන්තා නියෝජනයක් සිදුවේ. ඔය ලැජ්ජාවෙන් අපි වැඩ තරඟට ඉක්මනට කරගෙන යන්න ඕනේ. කාන්තාවගේ වැඩි ප්‍රමාණයක් මේ තරඟකට සහභාගී වෙනවා කියලා ආරංචි. සහ තරඟ සංවිධායකවරුන් දන්වා සිටිනවා මේ තරඟයට ප්‍රථම ස්ථානය, දෙවන ස්ථානය සහ තෙවන ස්ථානය තුනක් තෝරන්න කියලා. ඒක නිසා අනිවාර්යයෙන් සහභාගී වෙන්න. බොහෝ වෙලාවට Tamanට ස්ථානයක් තියෙයි, බෑග්යක් තියෙයි, සාහිතිකයක් තියෙයි. මේකට මම දන්න විදිහට පුරුදු වෙලා කට්ටියක් ඉන්නවා මෙතන. මේ සතියක් පුරුදුනා නායකහනේ ලබා ගන්නවා කියලා. ඊළඟට හමාගෙන කියපු කට්ටිය ඉන්නවා, පුරුදු වෙච්ච කට්ටිය ඉන්නවා. අපි තරහ කොන්දේසිය නා වෙනස් කරනවා. තනියම ලැජ්ජයි නම් අපල් එකකට පුළුවන් ඇවිල්ලා hina වෙන්න. ලුමිනි කියලා ගන්න. හලෝ hina වෙන්න තියෙන්නේ සිමිනි. රයිට්. රයිට් හොඳටම hina වුණා. අපි කතා කරමු ඊළඟ ගාන කවුද එන්නේ? ඔල්ලක වැටෙන කවුරු? දැන් අපි තර හොඳේ තවත් දේශි කරලා තියෙන්නේ දෙන්නෙක් වෙන්න පුළුවන්. So far, this is the best.
රූපකාරිනියන් දෙදෙනා වෙන්න පැමිණෙනවා යශෝදරා සමගින් පවසරා. නියමයි. ඉදිකටුවට නූල දැමීමේ තරගය ආරම්භ කරන්න හදන්නේ. තරගකරුවන් 20කට සහභාගී වෙන්න පුළුවන්. ඒ කියන්නේ කපල් 10කට. right කපල් එක කපල් තමන්ගේ සහකාරිය හෝ සහකාරයාගේ අතින් අල්ලගෙන තමයි මේ පැත්තට එන්න ඕනේ දෙන්න. එර්ලෙන්න එපා. නූල අතරින් දාලා ආයෙත් මේ පැත්තට දුවගෙන එන්න ඕනේ. readyද ready? ඔය පොපලේ පස්සට ගන්න පොඩ්ඩක්. අර ඉස්සරහට මෑන්න. කියන සංවිධානයේ අගේ කෙලි අපි දෙන්න කෙලි පොලි මදා ගන්න ඉක්මනට. right. ready? තාමත් උද්වේගතර තරගයක්. මට පේන්නේ කවුරු නූල තමයි දන්නේ. අපි බලමු කවුරු. යශෝදරා අක්කා සහ රවි. අපි බලමු. ඊළඟට අපිට තියෙන්නේ අන්ධයාට කිරිකැරීමේ තරගය. හොඳින් අහගන්න තරගයේ නීති රීති. අන්ධයාට තමයි කිරි ගවන්න තියෙන්නේ. එතකොට අන්ධයාගේ අපි ඇස් ඇඳලා තියෙන්නේ. අන්ධයාට අත් දෙක ඉස්සරහට ගන්න බෑ. එතකොට දුවගෙන එන එක්කෙනා ඒක බලන්න බෑ. දිය කරලා පොවන්න බෑ. ඒක කවුවන්න. විනිශ්චය මණ්ඩලය බලන්නක් මේ කොවනවද කියලා. මේවලයි අපි පොඩ්ඩක් අදාගේ ලොකෝ කරන්න. අයියෝ හොර වැඩ කරන්න එපා. යශෝදරා මොකද ප්‍රශ්නේ? නියමයි. Pon bෑ. මේගොල්ලෝ out. එක. අරගොල්ලෝ එක. පළවෙනි මේගොල්ලෝ එක. බෙව්වා. අපි පැහැදිලිව කිව්වා යෝඩෝනේව පොවන්න බෑ කියලා. එතකොට තරගේ ඉවර කරලා ඉස්සෙල්ලා පුදෙන්න රෝබෝට් එක පෙව්වා කියලා අපිට විනිශ්චය මණ්ඩලය කියලා කිව්වා. ඒ නිසා දෙවැනි තරගේ ඉවර කරපු අපි මේකේ ගේම්ස් ගොඩක් යනවා. අපේ පළවෙනි එක තමයි සැදෝපුවම උත්පාද සෙවීම. දෙවෙනි එක තමයි කස්නරු ගෙඩිය යට ගණන් කිරීම. right බෝතලයක වතුර පිරවීමේ තරගය සඳහා සංවිධායකවරු යොදුරු ලෑස්ති වෙනවා. මම ආයෙත් මතක් කරන්නම් තරගය කොහොමදේසි ටීම් 4කට මේකට සහභාගී වෙන්න පුළුවන්. එක කණ්ඩායමකට සමාජිකයන් 5යි. සමාජිකයන් 5කින් කණ්ඩායම් 4කට බෝතලවල වතුර පිරවීමේ තරගයට සහභාගී වෙන්න පුළුවන්. අවසාන තරගවලට අතින් වතුර පුරවන්න පුළුවන් ප්‍රමාණයෙන් අපි බෝතලේ තියාගමු. සුරාන්ද විසිට එක සැරයක් අපිට අද පටන් ගන්න පුළුවන්. විනිශ්චයමල්ලේ සුරාන්ද රෙඩිද? විනිශ්චයමල්ලේ සුරාන්ද එයාලා පටන් ගත්තේ නැහැ. ඔන්න දෙකයි right තරක පටන් ගත්තා. හරිම සියුම්වෙන්. හලාගන්න එපා. කලබල වුණොත් වැඩේ අමාරු වෙනවා ළමයි ඔයාලට. තරගය ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ හිමින් කරන එක්කෙනාට කියලා අපිට හිතෙනවා. මොකද ගොඩක් ස්පීඩ් එකේ කරන අයගේ අපිට පේන විදිහට ගොඩක් ස්පීඩ් එකේ කරන අයගේ වතුර හැලෙනවා. ඔව් මම හිතනවා ඔයාලගේ ස්පීඩ් එක තව ටිකක් අඩු කරා නම් ඉක්මනට මේක පුරව ගන්න පුළුවන් වෙයි කියලා.
රයිට් තරඟය හොඳට යනවා. නියමයි. රයිට් මෙහෙම කොන්දේසියක් තියෙනවා. තමන්ගේ බේසමේ වතුර හලාගෙන බෝතලේ පුරවන්න බැරි වුණොත් එම කණ්ඩායමට ජයග්‍රහණය කරන්න වෙන්නේ නැහැ. ඒක නිසා තමන්ගේ වතුර හරි පරිස්සමෙන් පාවිච්චි කරගන්න. අයියෝ ඒක නම් වතුර පිට්ටයි. මේ කෙලවර එකට පොඩ්ඩක් දාන්න ඕනේ. හරි වතුර සුට්ටක් ඔයාලට තව ටිකක් කැඩුණා පිළිමේ ඉමේජ් පරිස්සමෙන් රයිට් මට පේනවා group number 2 තරඟය ඉතා වේගයෙන් ඉවර කරන්න කියලා නිසා group number 5 ඉතාලසන්නයි group number 5 කවුද ඉන්නේ තිසුර විනුල්ල චාමර මහේසි සමග තරිඳු තරඟය ජයග්‍රහණය කරා තරිඳු තිසුර විනුල්ල චාමර මහේසි තරිඳු තරඟය ජයග්‍රහණය කරනවා උණුසුම් සුබවැදුම් රයිට් තරිඳු මට පොඩි ප්‍රශ්නයක් අහන්න තියෙනවා. අපි දන්නවා ඔයා ඇත්තටම මේ අර ගැජට් වැඩවලට හරි දක්ෂයි කියලා. මේ තරගය ජයග්‍රහණය කරනවා ඒ වගේ මාත පාවිච්චි කරපු ජිල් මාට් එක. මෙතනදී ඇත්තටම අපිට උදව් වුණේ වතුර වල ස්ටැටික විද්‍යුත් බලය තමයි. හරි හොඳ රයිට් කණ්ඩායම් 10කට සහභාගී වෙන්න පුළුවන්. වතුර බැලුම් ඇල්ලීමේ තරගය තමයි පටන් ගන්න හදන්නේ. හොඳ ජියර් එකක් දෙමු අපි. රයිට් ඔන්න රෙඩි අපඩ ගිරුණා තරගයේ ජයග්‍රහණයෙන් අනතුරු අපි සම්බන්ධ කරගන්නවා තරගයේ ජයග්‍රහණ කණ්ඩායමේ නායකයා දේව් අයියා. මේ තරගයේ ජයග්‍රහණය කිරීම පිටුපස තියෙන සැබෑම රහස මොකද්ද? ඇත්තටම මේ අපි මේක අවුරුදු ගානක් පුරුදු වෙච්ච එක මොකට මට නිතරම හැන්ද විසික් කරලා ගහනවා. මට ඒක අල්ල පුරුදුයි. මම තිරුවම් කොස් විසික් කරලා ගහනවා. ඒ පුරුදු තමයි දැන් තියෙන්නේ. රයිට්. මේ අය සැබෑ රහස තරගයේ ජයග්‍රහණය කිරීමේ හොඳ අතර සම්මානය ලබා දෙමු. අයි කියනවා තරගකරුවන් 19 දෙනෙක්ට මේ තරගයට සහභාගී වෙන්න පුළුවන්. තරග කොන්දේසිය තමයි අත් දෙක පිටිපස්සට කරලා ගැට ගහ ගන්න ඕනේ. ගැට ගහ ගන්න බැරි නම් ඊයත් අත් දෙක පිටිපස්සට තියලා තද කර ගන්න ඕනේ. මේ විදිහට ඔතනින් මෙතෙන්ට දුවගෙන යන්න ඕනේ. තත් දෙක ඒ විදිහටම තියාගෙන බඩිස් කන වෙලාවෙදී කොයිම වෙලාවකවත් තමන්ගේ අත ඉස්සරහට ගන්න බෑ. ඒ ඉරියව්වම තමයි තරගය ඉවර වෙනකම්ම සහභාගී වෙන්න ඕනේ. ඔව් ඒ වගේම බනිස් කටේ ඔක්කොම ඉතුරු වෙලා තියාගෙන දුවන්න බෑ. ඔක්කොම කාලා තියෙන්න ඕනේ. ඒ වගේම හරි බනිස තෝරගෙන කන්නත් ඕනේ. අනිවාර්යයෙන්. නියමට යනවා තරගය. තාම හොඳයි. මාලින්ද ඉස්සරහින් දේව් අයියාගේ අක්කත් ඉස්සරහින් ඉන්නවා. චිමිනි තාම ආසන්නයි. තිසුර මොකද කරන්නේ? තිසුර හෙල්ලන්නේ තාම. මාලින්ද මල්ලි තරගය අවස්ථාන කිරීමට ආසන්නයි. විනුල සහ මාලින්ද අතර මාලින්ද සහ විනුල අතර තරගය නියමයි. මාලින්ද සහ විනුල අතර වතුර ටැපොන් මාලින්ද. කටේ මල්ලි මාලින්ද රයිට් හොඳ පුරුදුකාරේ පනිස්කාර මල්ලි කියන විදිහට යට එච්චර ලොකු දේවල් නෙවෙයි මේවා. මේක අලුත් තරගයක් නිසා තිසුර හෝ තරිඳු මේ තරගය කොහොමද වෙන්නේ කියලා ඔයාලට කරලා පෙන්නයි.
තරගකරුවන්ට දැනුම් දීමක් කරනවා සංවිධායකවරුන්ට. අපි කරලා පෙන්නන්න එකක්. දෙහිගෙඩිය තියා ගන්න ඕන දුර සීමාව පිළිබඳව. තමන්ගේ කටේ ඉඳන් චොප්ස්ටික් එකේ 4න් 3කට එහායි දෙහිගෙඩිය තියෙන්න ඕන. දැන් තල්ලු කරලා පෙන්නයි. කට පැත්තේ ඉඳන් 4න් 3කට එහායි. කට පැත්තේ ඉඳන් 4න් 3කට එහායි චොප්ස්ටික් එක තියෙන්න ඕන. මෙන්න මේ විදියට. ආන්න බලා ගන්න. කරුවා සූදානම්. හරි හරි අපි ඉස්සෙල්ලා දෙහිගෙඩිය වැටේ. අපිට සූදානම් කියලා පේනවා ආව ඔහම ඉන්න. මල්ලි ඉක්මනට තියාගන්න මල්ලි. පොඩි වෙලාවක් යන මායි ගාම් රෙඩි වෙනවා. බලන්න රවි ඉක්මන් කරමු රවි. රයිට්. ඔන්න දුරන්ජා ඉක්මන් කරන්න. ඉස්සර එක පොඩේ රවි ඉක්මන් කරමු දේවෝලගේ වයිස් ඉක්මන් කරමු. රයිට්. මේක හරි උණුසුම් තරගයක් මට පේන්නේ මෙයා කොහොමද? රයිට්. රවි ඉක්මන් කරමු රවි. ඔන්න හොමින් අක්කේ වැටුණා හොමින් හරි පොඩ ඉන්න ඔක්කොම හරියට හරියන්නකො. නෑ හරි අත් උස්සන්න බෑ වැටේ ආයි මට පේනවා දෙන්නයි දෙහිගෙඩිය හදන්නේ හොමින්. දෙන්නයි දෙහිගෙඩිය හදන්නේ රවි ඉක්මන් කරන්න රවි. හරි. හරි. රයිට් අපි සංගීත තොප්පි මාරු කිරීමේ තරගය පටන් ගන්න හදන්නේ. ඒවින් අයියලා කලාපේ තොප්පිය නිකන්. රයිට්. තරගරුවන් දෙදෙනෙක් තරගෙන් අයින් වෙනවා. නියමයි තමන්ගේ ඔළුවට තොප්පිය දාගත යුතුයි. තමන්ගේ ඔළුවට තොප්පිය දාගන්න ඕනේ. ආයෙත් අපිට කියන්න බෑ. තොප්පිය අතේ තියගෙන තමයි යන්නේ. පොඩිගේ ගැටේට අහුණා ඒ සංගණයන්ලා තාමත් වේගෙන් තොප්පිය ගමන් කරනවා. රයිට් තරගරුවන් ප්‍රමාණය එන්න අඩු වෙනවා. රයිට් මියුසික් අතේ තිබ්බ ඔළුවට දාන්න බෑ. ඔයා එළියද? ආයි මතක් කරනවා තොප්පිය ඔළුවේ දාගන්න ඕනේ. තොප්පිය විසිල් කරන්න බෑ. ගෝනා විසින් මහත්මයාගේ පිරිනමනා වූ ටැග්ය ලබා දෙනවා කියන අපිට ඩාන්ස් එකක් ඕනේ. ඩාන්ස් එක උත් එක්ක යන්න ඕනේ. යමයි තාමත් වේගෙන් තොප්පිය යනවා. ඩාන්ස් එකක් ඕනේ. මේ මාගේ තොප්පි දෙක ලාගනවා. අපිට අර තියුණු තරගයක් පේන්නේ හරිම සහයෝගයෙන් ඒගොල්ලෝ තොප්පි මාරු කරනවා. හරියට. අවසාන තරගරුවන් හොඳට යනවා. නියමටම දානවා. ඔළුවට දාගන්න ඕනේ. ඔළුවට කැප් එක දාගන්න ඕනේ. නියමයි. Right. Unsum karya. තරහට දාන්නේ. Right. Right.
නටන්න ඕන හොඳට නටන්න ඕන හොඳට නියමයි come on අභිලාෂ මල්ලි නටන්න ඕනේ අභිලාෂ මල්ලි නටන්න ඕනේ හරි නටන්න තු ඉන්න බෑ ප්‍රැක්ටිස් කරලා ඉන්නේ නියමයි මම සායයක් දිසලා හොඳ නටනවා ඒක නටන්න ඕනේ නියමයි දන්තමල්ලි සඳුනි නටන්න ඕනේ රයිට් නියමයි හොඳට යනවා චින්තන රවින් දෙව්වයි නටන්න ඕනේ නටන්න නැතුව බෑ විනුල මල්ලි නටන්න ඕනේ විනුල නටන්න ඕනේ මහේෂ්ණන්ගේ නටන්න ඕනේ රයිට් හොඳයි අපි බලාපොරොත්තු වෙනවා යොහන්න අයියා කල්ලු තේනවර අයියා විනිශ්චය මණ්ඩලයේ ඉන්නවා නේද හරි නියමයි අන්න පොඩ ස්පීඩ් එක වැඩි කරමු කට්ටිය දැන් ස්පීඩ් වැඩි කරමු ස්පීඩ් වැඩි කරමු බිනුල මලි නටන්න ඕනේ යශෝදරා උඩ කුඩිනන්දි නටන්න ඕනේ හරි තුන්වෙනි කපල් එක මේ විදියට අමාරුවෙන් ගැට ගහගත්ත තමන්ගේ බැලුම මහේෂ්ණන්ගේ නටන්න ඕනේ දන්තමලි නටන්න ඕනේ හරි මහේෂ්ණන්ගිත් හොඳට නටනවා කවුන් මේ කවුද මේ හරි ලස්සනට නටනවා කියනවා කියලා දෙන්න මේ නංගිල දෙන්නේ නම මොකද බෙස්මි සහ බලසරා හරිම නියම විදියට තරගේ නීතු වෙනවා හරි නිලුවක්යි පබසරක්යි නියමයි නටන්න බෑ අබසරා සහ බෙස්මිලන්ගේ නියමයි හොඳම කපල අපි ගෝල් කරනවා අවසානය බලන්න පුළුවන් මේ විදියට රයිට් නියමයි හොඳයි හදවගෙන ඉන්න කියලා බලමු හොඳට බලමු හදවගෙන ඉන්න හිතියාව අවසාන කපල්ස් හතර අපිත් එක්ක ඉන්නේ කපල්ස් දෙකක බැලුම් දෙක කපල්ස් දෙන්නගේ බැලුම් තියෙන්නේ අවසාන මොහොතේ අපි බලමු කොල්ලෝ කොහමද තරගේ වෙන්නේ කියලා අවසාන කපල්ස් හතර කපල්ස් දෙන්නගේම බැලුම්ස් එක තියෙන්නේ මොහොනේ අයිනට වෙන්න අවසාන කපල් තුන අපි ස්පීඩ් එක වැඩි කරන්න ඕනේ රිද්ම් එක වැඩි කරන්න ඕනේ ස්පීඩ් එක රිද්ම් එක මේන්ටේන් කරලා නැත්නම් අපිට සිද්ධ වෙනවා තරගෙන් අයින් කරන්න අපිට දැන් බලා ගන්න පුළුවන් අතන බැලුම් ඩාන්ස් එකට සමගාමීව අපේ ශබ්ද පරිපාලනය කරන දිශාවෙන් අපිට ලස්සන නර්තනයක් පේන්න තියෙනවා මේ අපි කියන්න ඕන රවි දේව්වගේ ස්ටෙප්ස් හයියෙන් කරන්න ඕන අපිට අද සම්පූර්ණ අවුරුදු උත්සවය සඳහා ශබ්ද පරිපාලනයෙන් සහයෝගය වෙනවා චාමර මල්ලි
දෙයිලා කියව රවින් ඔය ගැතර යන්න එපා කියලා අල්ලගෙන වෙන්න. අතාරින්නව නෑ. රයිට් අපේ සිමිනි නංගි අපිට පැපොල් ගෙඩියේ ඇට ගණන් කිරීමේ තරගයේ ජයග්‍රාහකයා මේ වෙද්දි කියලා තියෙනවා. පොල් ඇට ගණන් කිරීමේ තරගයේ ජයග්‍රහණය කළා තියෙන්නේ අපේ මදුෂානි අක්කා. අපි පොඩි ක්ලැප් එකක් දෙමු මදුෂානි අක්කට හැමෝම. රයිට් තුන්පා දිවීමේ තරගයට සහභාගී වන තරගකරුවන් මම මේ ඉන්න පැත්තට එන්න. අපි මෙතන තමයි තරගය පවත්වන්නේ. Judge ready? Kavidu Tenuwara Samagin menna තරගයේ ජයග්‍රාහකයන් Kavidu Tenuwara Samagin තරිදු මේ අපිට හොමින්න අපිට කියන්න මේ තරගයේ ජයග්‍රහණය කරේ පොඩි සීමාවකින් නෙමෙයි ලොකු මාජින් එකකින් තරගයේ ජයග්‍රහණය කරේ ලොකු ගැප් එකක් තියලා මොනවාද මේ තරගය ඉවර කිරීම සම්බන්ධව රහස් එකමුතුකම බලය වේ. ජය වේවා. අපි තේනුවර කියන පොඩ පහල බලමු. අනිවාර්යයෙන්ම එකතුම ඒකම තමයි බලය කියලා කියන්නේ. රයිට්. මේක සහයෝගයේ වැඩ කරපු හින්දා තමයි අපි දින්නේ. මට දැනගන්න ඕන මේ අලිදාස් කාවියද මොකද තියෙන්නේ කියලා. අලිදිවිල්ලත් තමයි දුවලා තියෙන්නේ. රයිට් අපි පහ මාර වෙද්දී අපේ ඉවෙන්ට් එක නතර කරන්න ඕන කියලා සංවිධායක මණ්ඩලය දැනුම් දෙනවා. ඒක නිසා අපි කඹ ඇදීමත් කරන්න තියෙනවා. ඊට කලින් මේ හොඳම ජනගායනා හොඳම අඩහැරිය දිගම හුව කරන්න ඕනේ. ඉතා ඉක්මනින් තරගකරුවන්ට කියනවා පාටිසිපේට් කරන්න. මොකද වෙලාව අපිට ගොඩක් වටිනවා. අතකටගෙන රාපාන් පොඩිය ගසතිදී සිරුවින් ගත සීත බාන සොලවා සලු පිළිනාද කරමින් සිතකටවත් නොගෙන නැවත විදුලිය විලසින් අහසට දමමින් අල්ලා රබාන දැතින් හොඳ ප්‍රසන්නතාවයක් ලබා දෙන්න අපේ පළවෙනි තරගකාරියට. මෙන්න දෙවන තරගකාරිනිය පුරවර මැද බැඳී රන්නෝංචිලා දුර යන තරමට පුදුම නොවේලා වැරසැර පිරිමි තව පැද පාලා සුරපුර දෙවියන් රකුමේ සියල්ලා නියමයි ප්‍රසන්නතාවයක් ලබා දෙමු. රයිට් තුන්වෙනි තරගකාරිනිය අපේ ලුමිනි අන්ත බිඳෙයි ආය පුරුණෙන් තබාවරේ කැලණි ගඟේ උරු යනවා පලාවරේ සාදුකාර පිළිවලුවක නැගීවරේ නියමයි well done Right.
දිගම හුව කරන්න පටන් ගන්න යන්නේ. දිගම හුව, වැඩිම හුව, හයියෙන් මෙහෙන හුව. 1 start. right. තප්පර 9කට පළවෙනි හුව සීමා වෙනවා. right මෙන්න අපේ තිසුර දිගම හුව සඳහා ඉදිරිපත් වෙනවා. අපි බලමු තප්පර 9 පාස් කරන්න තිසුරට පුළුවන් වෙයිද කියලා. තප්පර කිදේ යන්නේ? යන්නේ තප්පර 14යි. තප්පර 14යි. තප්පර 9 ඉන්නවා. තප්පර 14 ඉන්නවා. තප්පර 14ට අභියෝග කරන්න පුළුවන් කවුරු හරි කෙනෙක් ඉන්නව නම් ඉන්න. නෑ ඒක නතර මේකේ බයි. තව එක අවස්ථාවක්. Again. Hari. 1 start. තප්පර 9 දෙන්න. තප්පර 8යි. මම වැලිකම අභිමානේ ලංකාවේ ගෝල් මෙල් ගහපු. ගෝල් මෙල් වෙන්න පිළිගන්න. තප්පර සංවාදය ලබා දෙනවා. මේ මම අහබලන් කියන්නේ අයියේ ඉස්සෝ ස්ථාලනේ දාවේ. පොඩි heart attack වල ඇවිල්ලා තියෙනවා. රයිට් අය බලමු දේව් අයියා තප්පර 14 පව කරයිද කියලා. තප්පර කීයද එඩිම තියෙන්නේ? 14යි. ඕක කියනවා. තප්පර 14යි. ඉස්සර තපපු වාර්තාව අපි බලමු. දේව් අයියා අලුත් කරයිද කියලා. පටන් ගමු. හිනස්සන්න හිනාව ආවත් කටවාන් ඉන්න. right. Right, ඊළඟ කවුද? 1 start. right, තප්පර 8ක් ලබා ගන්නවා. right, නියමයි තරංකාරියක් දැන් එනවා. තප්පර 8 දෙන්නයි තප්පර 9 දෙන්නයි තප්පර 14 තිසුර බලමු තිසුරගේ වාර්තාව අලුත් වෙයිද කියලා ගෑන් ළමයි දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා තරඟෙට. Start. right. උත්සාහ කත්ව සංවාදය ලබා දෙන්න. 2 1 start. Matai. තප්පර 7යි. 2 1 start. Hayai. තප්පර 6යි. තාමත් වාර්තාව සතුයි. අවසාන තරඟකාරිනිය බලමු තිසුරට අභියෝගයක් වේද කියලා. 3 2 1 start. Kian, come on, Kian, Hari, come on. right, තප්පර 16යි. තප්පර 16යි. තප්පර 16යි. ඒ අනුව 2025 SCU අවුරුදු ගානේ දිගම වූ තරගයේ ජයග්‍රහණය අපේ බෙස්මිනන්ගේ දිනා ගන්නවා. තිසුරගේ වාර්තාව අන්තිම තරගකාරණිය බිඳලා තියෙනවා මේ විදියට. අපි එක් කණ්ඩායමකට තරගකරුවන් 5යි. ඒ 5 දෙනා ඇතුලේ කොම්බිනේෂන් එකක් තියෙන්න ඕනේ. girls and boys. right, මෙන්න උණුසුම් තරගය. පිටිපස්සේ කවුද හිටියේ? මුඹිනේ නේද? බෙස්මියද? right, මෙන්න
රයිට් මෙන්න තරගය මෙන්න තරගය මෙන්න තරගය නියමයි යෝහන් අයියා නියමයි 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 අතුරු ප්‍රතිඵල මෙන්න තරගයේ ජයග්‍රහණයත් සමග ක්‍රීඩිකාවන් දෙදෙනෙක් පත බැහැවිලා ඉන්නවා ප්‍රථමාධාර රයිට් අවසාන මහා තරගයට තේරලා ඉන්නවා චාමර මහේෂී බිනුල සමගින් බෙස්මික කණ්ඩායමක අනිත් පැත්තෙන් අපිට ඉන්නවා පබසරා බෙස්මි රයිට් මෙන්න අවසාන මහා තරගය ජයග්‍රහණය ප්‍රථම වටේ ජයග්‍රහණය චාමර ප්‍රමුඛ කණ්ඩායම හිමි කර ගන්නවා අපි කණ්ඩායමෙන් අහලා බලමු මොනවාද කියන්නේ ජයග්‍රහණය කළා තියෙනවා මල්ලි මොකද්ද මේ ජයග්‍රහණය පිටිපස්ස තියෙන රහස චාවරල් එන්න අපි කතා කරමු කැමැති මේ ජයග්‍රහණය කරපු කණ්ඩායමේ නායකයා මොනවද කියන්න තියෙන මේ වෙලාවේ කෑ ගහන එක තමයි අදින්න කෑ ගහලා තමයි අදින්න ඕනේ කෑ ගහලා තමයි අදින්න ඕනේ thank you wish you all the best කියන ටීම් එකටම right 2035 SCU විභාග මහ උළෙලේ හොඳම හිනාව ජයග්‍රාහකයා අපේ යොහන් අයියා තෝරලා තියෙනවා 2035 SCU විභාග මහ උළෙලේ හොඳම හිනාවට අදාළ ප්‍රථම ස්ථානයේ දිනා ගනු ලබන්නේ මදුෂානි සමගින් හරි නායෝ ඉතින් 2035 SCU අවුරුදු ගානේ හොඳම එදීම මම හිතන්නේ හැමෝම ගෙස් කරන්න ඇති කවුද ඉවර තියෙන්නේ කියලා. any comments? any guess? නායක කුමාරයෝ 2035 SCU හොඳම එදීම ලක්මාල් යහන්නේ නවදොඩ රැඳී කියලා ආරාධනා කරනවා 2035 SCU මහ උළෙලේ හොඳම ජනගීය යොහන් අයියා මට තෝරලා දීලා තියෙනවා ඒ අනුව 2035 SCU මහ උළෙලේ හොඳම ජනගීයට හිමි ප්‍රථම ස්ථානය යශෝදරා පෙරේරා